ලිවීමේ කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් අපි කුඩා කාලේ ඉඳලා අක්ෂර නිර්මාණය කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ අකුරු ලිවීමේ දිනේ කියලා අපේ දෙමව්පියන් එක් දවසක් එක් වෙලාවක් වෙන් කරගෙන දරුවට අකුරු උගන්වනවා. එහිදී නිවැරදිව අක්ෂරයක් හඳුනාගෙන එම අක්ෂරය පිටපත් කිරීම සඳහා දරුවා යොමු කිරීම තමයි එතන සිදු කරන්නේ. එහි වැදගත්කම ජීවිතයටම බලපාන බව අතීතයේ වැඩිහිටියන් දැන සිටියා. නමුත් වර්තමානයේ වෙන විට අක්ෂරය ලිවීමේ කුසලතාවය හඳුනාගත් තිබුණද ඒට වැඩිහිටියන් තුල ඒ සම්බන්ධයෙන් ලැබූ දැනුම බොහෝ අල්පයි. එම නිසා පිටපත් ලිවීම කියන මාතෘකාව සම්බන්ධයෙන් දක්වන්නේ අල්ප මාත්‍රයක දැනුම පමණයි. නමුත් අධ්‍යාපනය ලබන සියලු දෙනා කුඩා කල සිට අකුරු වචන නිවැරදිව ලිවීමට යොමු විය යුතුයි. එසඳහා බොහෝ දෙනා මහන්සි වෙනවා. ඉංග්‍රීසි භාෂාව නම් අක්ෂර ලිවීමට වචනයට ඇති අකුරු හඳුනා ගැනීම සිදු කරනවා. ඒ සිංහල භාෂාවට වඩා සංකීර්ණ විෂය ධාරාවක්. එසඳහා අකුරු වචන ලිවීම නිරන්තරයෙන් කළ යුතුයි. අපිට වචනයකට එන ඉස්පිලි පාපිලි වෙන වෙනම මතක තබා ගැනීම සඳහා කටපාඩම් කිරීමෙන් ඒ දේ සිදු කිරීම බොහොම අසීරුයි. එනිසා කුඩා කල සිට යම් අයෙක් අක්ෂර පිටපත් ලිවීම බොහෝ වැදගත්. එය ලස්සනට පිළිවෙලට වචන ගැලපීමට යොමු කිරීමේ හැකියාවක් එතුළින් තිබෙනවා. මෙම පිටපත් ලිවීම සම්බන්ධ වැදගත්කම සඳහන් කරන විට එහි වැදගත්කම පැහැදිලි වන්නේ එම ක්‍රියාවේ නිරත වූ අයෙකුට පමණයි. එය දීර්ඝ කාලයක් සිදු කිරීමෙන් යම් අය බොහෝ ප්‍රතිලාභ ලබා තිබෙනවා. සමහර විට ඇතැම් පුද්ගලයන් එම ක්‍රියාකාරමෙන් නොයදුනද එම කුසලතාවය ලබාගෙන ඇත්තේ ඔවුන් පිටපත් ලිවීමට සමගාමීව වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීම තුළින්. එසා එයට හේතු වන්නේ ඔවුන් යම් යම් ක්‍රියාකාරකම් ඊට අදාළව ඔවුන් අධ්‍යාපනය ලබන කාලය තුළදී ඔවුන් නිරත වීම තුළින්. ඇතැම් අය පිටපත් ලිවීම මගහැර එය වෙනුවට පිළිතුරු ලිවීමේදී පොතෙහි අඩංගු කරුණු එලෙසින්ම උකහාගෙන එය බලා පිටපත් කිරීම සිදු කරනවා. වෙනත් පොතකින් තමන්ගේ පොතට පිටපත් කර ගැනීම සිදු කරනවා. අනිත් අය ලියපු නෝට් තමන්ගේ පොතේ ලියා ගැනීම සිදු කරනවා. එහිදීද ඔහු ලබාගන්නේ පිටපත් ලිවීම තුළින් ලබන පෙරහුරු අභ්‍යාසය තුළම මෙය
පෙර පාසල් වසර සිට උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලය දක්වා යම් අයට කළ හැකි. එහි ප්‍රතිලාභය ඔහු ලබන්නේ උසස් අධ්‍යාපනය ලබන කාලයේදීය. එය ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානය විය වනු ඇත. මොකද පිටපත් ලිවීම තුළින් ලබන පන්නරය අභ්‍යාසය තුළින් ලබන දැනුම හා අවබෝධය සාමාන්‍ය පෙළ විභාගයට මෙන්ම උසස් පෙළ විභාගයටද වැදගත් වෙනවා. මොකද සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඔවුන්ගේ මූලික කඩයිමක්. ඒ කඩයිමේදී ඔවුන් ලිවීමේ කුසලතාවය ලබාගෙන තිබිය යුතුයි. ලිවීමේ කුසලතාවයේ නම් භාෂාව, තමන් භාවිතා කරන භාෂාව නිවැරදිව අන් අයට එම තමන් ලියන පිළිතුර අඩුපාඩුවක් නොමැති වුවහොත් ඒ කියවන කෙනාට ඒ පැහැදිලිව තේරුම් ගැනීමේ හැකියාව ලබා දෙනවා. එසඳා භාෂා ව්‍යාකරණ අනුකූලව ඔවුන් ලිවීමට යොමු වෙනවා. භාෂාවේ වචන සම්බන්ධ යම් දැනුමක් අවබෝධයක් ලබනවා. තමන් ලබන පිළිතුරු ලියන විට කෙටි කාලයක් තුළ තමන්ගේ අරමුණ, තමන්ගේ පිළිතුර ඉතා වේගයෙන් ලිවීමට හැකියාව ඔවුන් තුළ ලබනවා. එවැගේම අධ්‍යාපනය ලබන තුළ යම් අයෙක් විසින් පවසන යම් අදහසක් තමන් ලේඛනගත කර ගැනීමේදී ප්‍රමාද වුවොත් තමන්ගෙන් කරුණු ගිලිහෙනවා. ලබා ගන්න තව කෙනෙක් විසින් ලබා දෙන කරුණු තමන්ගේ මතකයෙන් ගිලිහෙනවා. එම ගිලිහීම නතර කර ගැනීම සඳහා ඔවුන් ක්ෂණිකවම පිළිතුරු එම කරුණු සටහන් කර ගැනීම හැකියාව ඔවුන් තුළ තිබිය යුතුයි. නැත්නම් මතකයේ තබා ගැනීමේ කුසල හැකියාව ඔවුන් තුළ තිබිය යුතුයි. මේ දෙයින් එකක් හෝ ගිලිහුණොත් සිදුවන්නේ එම පුජ්‍යලයාට මිස වෙනත් පුජ්‍යලයකට නොවේ. එනිසා පිටපත් ලිවීම බොහෝ වැදගත් වන්නේ අධ්‍යාපනය ලබන කෙනාට මිස අධ්‍යාපනය නොලබන කෙනාට නොවේ. අද වර්තමානයේ මේ ඔය ප්‍රශ්නේ ගොඩනගන්නේ අධ්‍යාපනය ලබන කුඩා දරුවන්ට. කුඩා දරුවන් එසඳහා යොමු කළ යුතුයි. ඔවුන් දැනුමත් කළ යුතුයි. ඔවුන්ගේ ආශාව ඔවුන් තුළ ගොඩ නැගිය යුතුයි. නමුත් අද වැඩිහිටි බොහෝ දෙනා එදේ මගහරින්නේ ලබන්නේ ඔවුන් ඒ සම්බන්ධව ලබා ඇති දැනුම හා අවබෝධය ඔවුන් තුළ නොමැති නිසා. ඔවුන් තුළ නොමැත්තේ ඔවුන් එම අභ්‍යාසයේ නිරත වීම තුළින් කිසිදු ප්‍රතිලාභයක් නොලබන නිසා සමහර අය පිරිස් එම ප්‍රතිලාභය ලබන්න ඔවුන් ඒ තුළ නිරත වෙලා නැහැ. නිරත වෙලා නැත්තේ ඔවුන් ඒ සම්බන්ධව දැනුමත් වෙලා නැහැ. දැනුමත් කරන්න ඔවුන් කවුරුවත් ඔවුන්ට කියලා දීලා නැහැ. එස්නා ඔවුන් නුගත් කම ඔවුන් ලබා උගත්කමට වඩා
ඔවුන් ඒ සම්බන්ධව නූගත් වීම නිසා. ඒට උදාහරණයක් වශයෙන් වෛද්‍යවරයෙක් ලෙස ඉගෙන ගන්නා අය ඒ වෛද්‍ය විද්‍යාව සම්බන්ධව දැනුම ලැබුවට ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව ඔවුන් දැනුම ලබන්නේ. ඔහුට එවන් අවබෝධයක් පුජ්‍යලයා තුළ සමාජයේ පුරවැසිය ගොඩනැගීම නිසා එය හේතු වෙලා තිබෙනවා. එනිසා පිටපත් වීමේ වැදගත්කම පැන නගින අවස්ථාවලදී ඔවුන්ගේ අධ්‍යාපනයේ ඉලක්කය උසස් අධ්‍යාපනය ලැබීමේ පරමාර්ථය අවහෝසි වූ විට කළ යුතු කාර්ය තේරුම් ගත් පමණින් ඔහුගේ ඉලක්කයට යාමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. පිටපත් වීම පිටපත් ලිවීම වැදගත්කම තේරුම් ගත්තට එහි ප්‍රයෝජනෙ ලබන්නේ නිරත එම අභ්‍යාසයේ දිගු කාලයක්, ඒ කියන්නේ වසර 3-4ක කාලයකට වඩා වැඩි පිටු ගණනක්, වැඩි වචන ප්‍රමාණයක් ලිවීමට හුරු වූ පමණි. එසඳහා ප්‍රායෝගිකව දවපු අත්දැකීමක් සඳහන් කරන්න පුළුවන්. එක් වසරක 6 වසර ළමුන් පිරිසක් විභාග ප්‍රතිඵල වල අඩුපාඩුකම් ඔවුන් බොහෝ දෙනා ලකුණු 20ට වඩා අඩුවෙන් ගත් විෂයන් 28ටම ලකුණු 20ට වඩා අඩුයි. ඒ පන්තිභාර ගුරුතුමා ඒට උපක්‍රමයක් පාවිච්චි කරා. දැනුම දෙන්න බෑ, අවබෝධය දෙන්න බෑ, අවබෝධය ලබා ගත යුතුයි. දැනුම දෙන්න පුළුවන්, ඒත් එය අවබෝධයක් ලැබිය යුතුයි කියලා. එසඳහා අභ්‍යාසයේ නිරත විය යුතුයි. ගස් නගින්නේ කොහොමද කියලා කියන්න බෑ. ගස් නැගලම Taman තේරුම් ගත යුතුයි මොන විදියද Taman පොල් ගහක් නැගිය යුත්තේ කියලා. සාමාන්‍යයෙන් පොල් ගහක් නගින්න බෑනේ. ඒට එක එක ක්‍රමශිල්ප භාවිත කරන්න වෙනවාමයි. එවන් එඳා අකුරු ලිවීම උගන්වන්න බෑ. අවබෝධය දෙන්න බෑ, අවබෝධය ලබා ගත යුතුයි. එනිසා ඔවුන් එම ගුරුවරයා වසර 3 කාලයක් එක දුර්වල ළමයින් සිටින පන්තිය බාරව කටයුතු කරා. ඔහු ඉගෙනුවේ එක විෂයයි. තාක්ෂණික විෂය වල. තාක්ෂණික විෂය පාසලේ ඉගෙනුව නමුත් එම ළමයින්ට කිසිදු විෂයක් ඉගෙනුවේ නැහැ. ඒ ඉගෙනුවේ නැතත් එම ගුරුවරයා පන්තියේ ළමයින් වෙනුවෙන් ළමයින්ගේ ලකුණු විෂය දැනුම වර්ධනය සඳහා එක අභ්‍යාසයක් ලබා දුන්නා. හැමදාම ඒ දේ කළ යුතුයි කියලා.
තමයි පිටපත් ක්‍රමක්‍රමයෙන් ළමයි දිනපතා පිටු 10ක් 6 වසර ළමයි පිටු 10ක් දිනපතා ලියා තබමින් ගුරුවරයා පෙන්වීම සිදු කළා. එම ක්‍රියාකාරකම වසර 3කින් පසු එම ළමයි 30 දෙනාම ඊළඟ වසරට යාම සඳහා සමත් ලකුණු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට යොමු වුණා. එය ලබාගත්තේ එම අවබෝධය එම හැකියාව ඔවුන් ලබා ඇත්තේ පිටපත් ලිවීමෙන්. භාෂා කුසලතාවය සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලැබීමට නම් මූලික වශයෙන් පිටපත් ලිවීම ලිවිය යුතුයි. එය සැලකිය යුතු පිටු ගණනක් වීම අනිවාර්යයි. ඔබ උසස් පෙළ සහ උසස් අධ්‍යාපනයට යොමු වන මේ බලාපොරොත්තුවෙන් ඔබ පාසලේ අධ්‍යාපනය ලබනවා නම් ඔබට අනාගතයේ මුහුණ දීමට සිදුවන අභියෝග ඔබ යම් තරමකින් අවබෝධයක් ලබාගත යුතුයි. මෙම අභියෝග මුහුණ දීම සඳහා ගොදුරු කිහිප දෙනෙක්ගේ අදහස් මතක් කර සිටිනවා. ඒ මතක් කර සිටින්නේ ඔබට පිටපත් ලිවීම අනිවාර්යෙන් ඔබ කළ යුතු බව ඔබේ අවබෝධය ඔබ දැනුවත් වීම සඳහා පමණයි. සමහර ළමයි විභාග ශාලාවට ගොස් පිළිතුරු ලිවීමේදී ඔවුන් විභාගය සඳහා සාර්ථක මුහුණ දුන්නද ඔවුන් පිළිතුරු ලිවීමෙන් අවසානයේ ඔවුන් ප්‍රකාශ කර ඇති අදහසක් ඉන්නේ. මට පිළිතුරු ලියන්න වෙලාව මදි වුණා. මම දන්න දේ මට ලියන්න බැරි වුණා. ඇයි? තමන්ගේ පිළිතුර තමන් ලිවිය යුතු විභාගය සඳහා සමත් වීමට ලියුතු මාතෘකා ප්‍රශ්න ප්‍රමාණයක් අනිවාර්යයි. එම ප්‍රශ්නේ ලියන්නේ තමන් සීමිත කාලයකට පමණයි. එසලා විභාගය සමත් වෙනවා නම් අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දිය යුතුයි. ඒ ලබා දෙන්නේ ලිවීමේ හැකියාව වේගයෙන් ලියන්න බැරි නම් වේගයෙන් පැහැදිලිව අක්ෂර හඳුනා ගැනීමට හැකිවන ආකාරයෙන් ලියන්න නොහැකි නම් විභාගයට ලිවීමෙන් ලකුණු ලබා ගැනීම බොහොම අසීරුයි. එනිසා ඔවුන් විභාගයට පෙනී සිටින් පසු තමන් දන්නා කරුණු ලියන්න තමන්ට වේලාවක් නොමැති වූ බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ තමන්ගේ භාෂා ලිවීමේ කුසලතාවේ හැකියාව තමන් විසින් ලබාගෙන නොමැති බව නොවේද? අතම් පුද්ගලයන් අධ්‍යාපනයේදී ගුරුවරයා කතිකාචාර්යවරයා උපදේශකයා ලබා දෙන පිළිතුරු ලබා දෙන අදහස් සාකච්ඡා කරන අතරතුරදී තමන් ලියාගත යුතු නම් එම මොහොතේ ලියා තබා ගැනීමට ප්‍රමාද වීම තුළින් තමන්ගෙන් ගිලිහි ගිය කරුණු බොහෝයි.
සමහර එය තමන් ලියාගත්තද එය පැහැදිලිව නැවත නිවැරදිව කියවා ගැනීමට තේරුම් ගැනීමට හැකියාවක් නොමැතිනම් තමන් තුළ පවතින ලේඛන කුසලතාවයේ දුර්වලතාවය පවතින්නේ තමන් තුළ නොවේද? තමන් අනාගතයේ උසස් අධ්‍යාපනය ලබන කාලයේ අත්විය හැකි අභියෝග නැති කර ගැනීම අවශ්‍ය වන්නේ තමන්ට පමණි. තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ ගුරුවරුන්ට ඒ සම්බන්ධයෙන් අභියෝග නොපවෙන්නේ නැති. ඒත් තමන්ට එම අභියෝග වලට මුහුණ දෙන්නට සිදු වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබීමේදී එම පිටපත් ලිවීම මා මෙහිදී සඳහන් කරන්නේ භාෂාමය හැකියාව වඩාත් ලබා ගැනීමට පහසු ක්‍රමවේදය අපි පාවිච්චි කළ යුතුයි. ඒ හැකියාව අපි යම් ජන වර්ගයක හෝ යම් අය තමන්ගේ භාෂාව ලිවීමට නිරන්තරයෙන් ලිවීමේ කුසලතාවය වර්ධනය කර ගැනීමේ ලබන ප්‍රතිලාභ බොහෝයි. එය අවබෝධ වන්නේ එහි හැකියාව තමන් තුළ පිහිටන්නේ තමන් එම අභ්‍යාසයේ නිරත වීමෙන් පමණි. නමුත් මේ වන විටත් පාසලේදී හෝ වෙන යම් උසස් අධ්‍යාපන ආයතනයකදී පිටපත් ලිවීම වැදගත්කම ඉස්මතු නොකරයි. නමුත් ප්‍රථම වතාවට මම මෙය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබේ හැකියාවන් ඔබේ කුසලතාවයන් වර්ධනය කරගැනීමෙන් ඔබේ ජීවිතයත් සාර්ථකව අන් අය මෙන්ම තමන්ටද යම් වූ වැදගත් ජීවිතයක් ලබා ගැනීම සඳහා ඔබ තුළ අභියෝගය මුහුණ දීමේ